ආයුබෝවන් සියලු දෙනාම කවිස්කිල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. 2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ට විශේෂ දැනුම් දීමක් සිදු කරලා තිබෙනවා. ඒ සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ රීකරෙක්ෂන් යොමු කිරීම සම්බන්ධයෙන් තමයි දැන් අපි විශේෂ නිවේදනයට යොමු වෙලා බලමු. මෑතකදී ප්‍රතිඵල නිකුත් වූ 2025-2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම්පත් බාර ගැනීම ඊයේ 25 වෙනිදා සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය ජූලි මාස 8 වෙනිදා ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙවර පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර තැපැල් මගින් හෝ වෙනත් කිසිදු බාහිර ක්‍රමයකින් අයදුම්පත් ඉදිරිපත් බාර නොගන්නා බවට විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරලා තිබෙනවා. අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.lk වෙත පිවිස එහි ඇති අපගේ සේවා ඔස්සේ එක්සෑම් ඉන්ෆර්මේෂන් සෙන්ටර් ක්ලික් කිරීම මගින් අයදුම්පත් ද්වාරය වෙත පිවිසිය හැකියි. දැනටමත් පරිශීලක ගිණුමක් ඇති අයදුම්පත්කරුවන් තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුය. නව පරිශීලකයන් නිව යූසර් තම ජාතික හැඳුනුම්පත් අංකය සහ ක්‍රියාකාරී ජංගම දුරකථන අංකයක් භාවිතයෙන් පද්ධතිය ලියාපදිංචි විය යුතුය. අයදුම්පත් සම්පූර්ණ කිරීමට ප්‍රථම ඉහත තාක්ෂණ ප්‍රදේශ සහ රෙගුලාසි සහ වෙබ් අඩවි වැවිදි ඉන්ස්ට්‍රක්ෂන් වීඩියෝ නැරඹීම අනිවාර්ය වෙනවා. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ සඳහා රුපියල් 200ක ගාස්තුවක් අය වෙනවා. එම ගාස්තු ක්‍රෙඩිට් කාඩ් මගින් හෝ ඩෙබිට් කාඩ් මගින් හෝ සජීවීව ළඟමැති තැපැල් කාර්යාලයක ගොස් හෝ මාර්ගගතව ගෙවිය හැක. සාර්ථක ගෙවීම අවසන් කිරීමෙන් පසු අයදුම්පතව PDF ආකාරයෙන් ඩවුන්ලෝඩ් කර ලබා ගත යුතු අතර අයදුම්කරුවන්ගේ ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ SMS දැනුම් දීමක් ලැබෙනු ඇත. එක් අයදුම්කරුවන්ට මාර්ගගතව අයදුම් කළ හැකි එක්වරක් පමණක් කරන අතර ගෙවන ලද මුදල් කිසිදු හේතුවක් මත ආපසු ලබා නොදෙන. වැඩිදුර තොරතුරු සඳහා සහාය අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 සැනික ඇමතුම් අංකය ඔස්සේ නිල අංකය ඔස්සේ විමසීම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දී තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.